ආයුබෝවන් කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ ආයුෂ්ට දැන් එයාගේ සමන්දිනීව නොදැක ඉන්න බැරි වෙලා. ඒ නිසාමයි හොරෙන් රෙදි මෝලවත්තට ඇවිත් බාචිට ඒ ගැන කියන්නේ. සමන්දිනීගේ බොරු මරණය පිටුපස මොකක් හරි ලොකු හේතුවක් තියෙනවා කියලා ආයුෂ්ට දැනෙන නිසාමයි මෙච්චර කල් ආයුෂ් සමන්දිනී එක්ක කතා නොකරන්නේ. සමන්දිනීගේ සොවන හදවන්න මුදල් දුන්නේ කවුද කියලා ආයුෂ් ළඟදිම හොයාගනී. ඉදිරියේදී සමන්දිනීට නැවතත් යන්න කියලා මරණ තර්ජන ලැබේ. ඉතින් මේ ප්‍රශ්න විසඳන්න බාචි වගේම අනාමැදිහත් වෙලා කාටත් හොර රහසෙම සමන්දිනී සහ මිනා ආයුෂ් එක්ක කවුරුත්ම නොදන්න තැනකට ගෙනිහින් පදිංචි කරයි. අනාමැදිහත් වෙලා මේ ප්‍රශ්නේ අලගිය මුලගිය තැන් සේරම සොයාගෙන ආයුෂ් සහ සමන්දිනීට තියෙන මේ ප්‍රශ්නෙන් ඒ දෙන්නව ගලව ගනී. ඉතින් ඔයාලට මේ ගැන මොකද හිතෙන්නේ? ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරලා අමතක නොකර මගේ channel එකත් subscribe කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.